හලෝ. ඔව් මහත්මයා. දැන් කවුද මේ ජීවන්ති නේද? ඔව් මහත්මයා මම ජීවන්ති කතා කරන්නේ හෝමගමින්. හරි හරි. ජීවන්ති ඔයා කටක ලග්න කාර්යයක්. ඔව්. වයස අවුරුදු 30යි කේන්දරේ හැටියට. ඔයාට කීයද වයස? 30යි මහත්මයා. 30යි right. දැන් ඔයාගේ සමස්ත කතන්දරය ගත්තාම ඔයා කටක ලග්න ඉපදලා තියෙනවා. ඔයාට සඳු මහ දසාවේ සඳු වතුරු දසාව මේ වෙලාවේ යනවා. මම මෙන්න මෙහෙම ටිකක් ඔයාට කියාගෙන යනවා. ඔයාගේ කර්ම සටහන මත ඔයා අවිවාහකයි. ඔව්. හරි. එතකොට රාහුගේ ග්‍රහ තැන්පත් වීම මත ඔබට අර්ශස් රෝගය ඇවිල්ලා තියෙනවා. ඔව් මහත්මයා. එතකොට ඔබට අසනීප තත්වයක් තියෙනවා. මම ඒකට කියනවා ආතතිය කියලා. ඔබ ඊටාම තදබල මානසික ආතතියෙන් පෙළෙනවා. මේක ඔබේ ජීවිතය ඔබ නැති කරගන්නා තරම් තදබල ලෙස ඇති කර්මයක් ආතතිය වැඩි වෙනවා. ඔයාට ආතතිය තියෙනවද? ඔව් මහත්මයා කියපු කාරණාව හරියටම හරි. ඒ කියන්නේ මම දැන් මම ජීවිතේ දෙපාරක්ම නැති කරගන්න හදපු කෙනෙක්. ඒක මගේ වෙලාවට ඒක මට ඒකවත් කරගන්න තරම් මට වාසනාව නැහැ. නෑ උත්සාහය අතාරින්න එපා. මට වාසනාව නැහැ මහත්මයා. උත්සාහය අතාරින්න එපා. දිගටම උත්සාහ කරන්න ඕනේ. තේරුණානේ? හරිනේ? උත්සාහය අතාරින්න එපා. ඔයා මතක තියාගන්න ඔය ආතතියට බෙහෙත් ගන්න. හරිද? ඔබ හොඳ සයිකියාට්‍රික් කෙනෙක් බලලා ඔයා හෝමගමන ඉන්නවා කිව්වේ? ඔව් මහත්මයා. ඔය ළඟ හොස්පිටල් වල නොගේවල පැත්තේ තියෙනවට හොඳ සයිකියාට්‍රික්ස්ලා ඉන්නවා. එක්කෙනෙක් නම ලියලා දෙන්නම් මානසික වෛද්‍ය විශේෂඥවරයෙක්ගේ. ඒ වගේම ඔයා එක කරගන්න. ඔයාට මෙහෙමයි. දැන් ඔයාන්ට පහුගිය අතීතයේ ගත්තම දරුවෝ ප්‍රේම සම්බන්ධතා ඇති කරගන්න හම්බ වෙන්නේ ඒවා කඩා වැටෙනවා. ඒ වගේම රැකී ආරක්ෂා ජීවනෝපායේ දියුණුවට බාධා වෙනවා. හරිද? අපි කියනවා ඔයාට අඩුතරමින් මේ කාර්යය තුල පිරිසක් එක්ක වැඩක් කරගෙනවත් යන්න බැරි තරමට වයිස් ස්ට්‍රෙස් වෙනවා කියලා. ඒක ඇත්ත. ඒ කියන්නේ මම වැඩ කරපු තැන්වලත් මට එහෙම ලොකු ප්‍රශ්න ආවා. මට ඒ තැන්වලත් එපා වුණා. රස්සාවල් එපා වුණා මට. ඒ කියන්නේ ආයතනවල හිටපු පුද්ගලයොත් එක්ක එක ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඉතින් මට රස්සාව පවා එපා වුණා මහත්මයා. මහත්මයා කියන කතාව හරියට ඇත්ත. දැන් මෙහෙමයි. ඔයාට මේකට ප්‍රබල ජ්‍යොතිෂමය ප්‍රතිකාර කිසිවක් නැහැ. මූලික වශයෙන් ඔයා කරන්න ඕනේ ඔයා හැමදාම රැයට දැන් අද ඉඳන් නිදා ගන්න කලින් මිනිත්තු 30ක් විතර මෛත්‍රී භාවනාව කරන්න. මානසික රෝග විශේෂඥයෙක් හම් වෙලා ඔයාට රිලැක්සේෂන් and හැපිනස් වෙනුවෙන් බෙහෙත් ගන්න ඕනේ. මොකද ගන්න ඕනේ? රිලැක්සේෂන් and හැපිනස් වෙනුවෙන් ඔයා බෙහෙත් ගන්න ඕනේ. ඒ ටික කරනකොට දැන් ඔයාලට තව කාලයක් මේ සඳුගේ ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම අවුරුදු 10ක් ඔයාට මේ සඳුගේ කතන්දරේ යනවා. දැන් ඔයාට 30යි වයස. ඒකට 40 වෙනකම් මේක තියෙනවනේ. 40 වෙනකම් ඔයාට දුක් විඳින්න බෑ. ඒ නිසා මේ සඳු මහ දසාවේ සඳු වතුරු දසාව කාලය තුල ඔයා මේ ප්‍රශ්නේ විසඳගත්තොත් ඔයා දිනු. එහෙම නැත්නම් මේක බයිපෝලා වගේ තත්වයකට આવොත් මරණකම බෙහෙත් බොන්න වෙනවා. තේරුණානේ? හරි. එතකොට මොකද ළමකෝ ජීවන්ති නේද? ජීවන්ති. හරි. මොනවද විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජීවන්ති දේවල්? මට විවාහයක් සාර්ථක වෙන්න ඕනේ. විවාහයට මෙහෙමයි. මුලින්ම අපි ආතතියට බෙහෙත් බොමු. ඊට පස්සේ මම ඔයාලට රාජතරංගනී තෙල් සූරයක් හදලා දෙන්නම්. ඒක කරට දාලා අපි සතිර යුගදිවි සැපයට සෙත් කවි කියමු. කියනකොට ඔයාට විශ්වයෙන් කෙනෙක් මුණ ගැහෙනවා. මොකද ආතතිය තියෙන කෙනෙකුට විශ්වයෙන් එන තරංගවල ආයාමයේ වැඩි නිසා ඒවයි ධනය සතුට විවාහය අධ්‍යාපනය වගේ හොඳ දේවල් තියෙන්නේ නැහැ. හරිද? එතකොට ඒක කරගමු දෙවනුව. දැන් 30 කියන්නේ වයසක් නෙවෙයි නැත්තේත් නැහැ. හරිද? එතකොට ආතතියට බෙහෙත් බීලා ඊට පස්සේ මොකද අපි කරන්න ඕන? යුගදිවියේ සැපත වෙනුවෙන් රාජතරංගනියක් දාලා සෙත් කවි කියන්න ඕන. ඒ වගේම ඔයා කොයි පළාතේද පදිංචිගේ හෝමගමනේ? හෝමගම මහත්මයා. 96 සහිත ශ්‍රී විෂ්ණු කතරගම දේවාලයකට බාරයක් වෙන්න ඕනේ. ඒක ඉතින් ඔයාලට පුළුවන් නම් හයිවේ බස් එකේ හරි යන්න ලොද්ගම කන්දේ විහාරේ තමයි වගේ තනක් තියෙන්නේ. මේක ඔයාලට සාමාන්‍ය ගැටලුවක් නෙමෙයි. හොඳේ ඊට එහාගේ බරපතල තත්ත්වයක් තියෙනවා. මම ඔයාලට පැහැදිලිව කිව්වා ඔයාට අපි කියන ඉබේ නැහින තරමට විහිං නැහින තරමට ජීවිතේ පාවෙන තරමට කරදර ඇති වෙනවා කියලා මෝඩ වැඩ කරන්න යන්න එපා. මම ඉස්සෙල්ලා ඔයාලට විහිළුවට කිව්වේ උත්සාහයත් අරින්න එපා කියලා. ඔයාට අනාගතේ හරි වැදගත් මේ පොඩි ප්‍රශ්න තිබ්බට ඔයාට හොඳ විවාහයකුත් වේවි. ඒ නිසා උත්සාහය අතාරින්න එපා. බෙහෙත් ටික අරගෙන
රාජතරංගනියක් දාලා තෙල් සුරේ දාලා සෙත් කවි කියලා ඒ ටික ඔක්කොම කරලා ඔයාගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. වෙන මොනවද දැනගන්න තියෙන්නේ? මට ආයි දැනගන්න ඕනේ මහත්මයා මගේ පවුලේ කට්ටියත් එක්කත් ඒ කියන්නේ එච්චර ලොකු සම්බන්ධයක් නැහැ. පොඩි පොඩි දේවල් වලට හැමතිස්සෙම යාලා මාත් එක්ක තරහ වෙනවා. ඒ දරුවෝ ඔයා ඒගොල්ලෝ ඔයත් එක්ක තරහ වෙන්නේ නැහැ. ඔයා තමයි ඒගොල්ලොත් එක්ක තරහ වෙනවා. දන්නේ නැහැ. ඔයාට ආතතිය තියෙනවනේ. ඔයාට නුරුස්සනාගත තියෙනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. මේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි ඔයා මේ ප්‍රශ්න වෙලා කොන් වෙලා අයින් වෙලා ඉන්නේ. ඒ ටික හරියනවා විහිත් බ්‍රික අරගෙන මේ ග්‍රහපල වලට කරන අවශ්‍ය දේවල් ටික කරගත්තාම. තේරුණානේ? ඔව් තේරුණා මහත්මයා. හරි. තේරුණානේ? හරි. දැන් මේ ටික මම ලියලා ඔයාට එවනවා. හරිද? දෙගිනේ කියලා පිසුනට නැතු බෙහෙත් ටික අරගෙන මේ ටික කරන් ජීවිතය වලින් පටන් ගන්න ඕනේ. හරි මහත්මයා. ගොඩක් ස්තුතියි. හරි. උත්සන්නයි. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය. පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙද්‍රව්‍යයන් යොදාගනිමින් සකස් කරනු ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය ධනලක්ෂ්මී කුබේරන් දැනින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂ වාසියක්. මෙම පැකැට්ටු තුළ බලගැන්නූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ. සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40.